ඔයාලා සැමෝම ආදරයෙන් පිළිගන්නවා ගංගා සෝට් කිචන් එකට. මම අද හදන්නේ රස පාස්ටා එකක්. එන්නකො ඉතින් මගෙත් එක්ක හදන්න. අවශ්‍ය ද්‍රව්‍ය ඔයාලා කැමති පාස්ටා වර්ගයක් ගන්න. ඉතින් මම මෙන්න මේ විදියට එළවලු ටික කපලා අරන් තියෙනවා. මෂ්රූම්, බ්‍රොකොලි, නිවිති, බෙල් පෙපර්, සුදු ලුණු, බී ලුණු. බේක් චිකන්, ශ්‍රීම් තියනවා ලුණු ගම්බිරිස් දාලා. කිරි කෝප්පයක් අරන් තියෙනවා. ඒකට මං චූටියට මෂ්රූම් කපලා දාලා තියෙනවා. ලුණු ගම්බිරිස්, ඔලිව් ඔයිල්, 4 චීස් සෝස් එක. ඊට අමතරව මං ඇල්ෆ්‍රෙඩෝ සෝස් එකත් අත දාලා හදන්නේ. දෙකම දාලා තමයි හදන්නේ. මසරෝලා චීස්. ඉතින් මේ ද්‍රව්‍ය ටික තමයි අපිට පාස්ටා එක හදන්න අවශ්‍ය වන්නේ. ඉස්සෙල්ලම මම වතුර එකක් මෙන්න මේ විදියට හොඳට බොයිල් කරගන්නවා. දැන් මේ බලන්න හොඳට වතුර එක බොයිල් වෙගෙන ඉන්නේ. මම දැන් මේකට ඔලිව් ඔයිල් බිංදු 2-3ක් එක්කව කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට පාස්ටා ටික එක්කව කරගන්නවා. දැන් මේක හොඳට තැම්බෙන්න වාලා තියමු. දැන් මේ බලන්න හොඳට පාස්ටා එක තැම්බිලා තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ පෙරා ගන්නවා ඇල් වතුරෙන්. මෙන්න මේ විදිහට හොඳට ඇල් වතුර දාලා පොදලා අරින්න තික් ගතිය. ගාන්ට තැම්බිලා තියෙන්නේ බෙරි වෙලා නැහැ. මෙන්න මේ විදිහට තාච්චියේ ලිපේ තියලා ඔලිව් ඔයිල් ටිකක් එක්කව කරගන්නවා. දැන් මම බෙදෙන්න දානවා සුදු ලුණු, බී ලුණු, මෂ්රූම්. ඉතින් මම මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරලා මේකට මම එක්කව කරගන්නවා බේක් චිකන් එක. දැන් මම ශ්‍රීම් එක එක්කව කරගන්නේ. මොකද ශ්‍රීම් එක එක්කව කරගත්තොත් වතුර වගේ නිසා. මේ ටික හොඳට කලවම් කරගමු. දැන් මම එක්කව කරගන්නවා ශ්‍රීම් එක. ඒ ටිකත් හොඳට මික්ස් කරලා මේ වෙලාවේ මම බ්‍රොකොලි ටිකයි කපාගත්ත බෙල් පෙපර්, තඹගත්ත පාස්ටා මේ ඔක්කොම එකට මික්ස් කරගන්නවා. කිරි කෝප්පෙත් මේ වෙලාවේ මම ඇඩ් කරගන්නවා. 4 චීස් සෝස්, ඇල්ෆ්‍රෙඩෝ සෝස්. මෙතන තියෙනවා 473 මිලිලීටර්ස්. මම මේ සේරම ටික දාගන්නවා. දැන් මෙන්න මේ විදිහට මික්ස් කරලා මම බලනවා ලුණු ඇද්ද කියලා. ලුණු ඔය කට්ටියගේ රස අනුව දාගන්න. දැන් මම අන්තිමටම තමයි දාන්නේ නිවිති ටික. මොකද වතුර ගතිය වැඩි නිසායි පාට වෙනස් වෙන නිසායි නිවිති ටික අන්තිමට දාගන්න. දැන් අපේ පාස්ටා එක හරි. දැන් මම යන්නේ බේක් කරගන්න. මෙන්න මේ විදිය භාජනයක් ඕනේ අපිට බේක් කරගන්න. දැන් මම මෙන්න මේ විදියට දාගන්නවා භාජනයට. ඉතින් මේක හදන්න හරිම ලේසියි. දැන් මම එක ලේ එකක් දාලා 3 චීස් මසරෝලා චීස් එක දානවා. මෙන්න මේක. ඉතින් ඔය කටට කැමැතිම චීස් එකක් දාන්න පුළුවන්. ඔය කටට ඕනනම් චීස් අර තියෙන්නේ බායක අරගෙන ඒක ෂ්‍රේඩ් කරලා උනත් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම දාගන්න විදිහට දාගන්න. ඉතින් මම ඔක්කොම ටික මෙන්න මේ විදිහට දාගත්තා. ෆයිනලි මම මෙන්න මේ විදිහට උඩට හොඳට චීස් දානවා. එතකොට තමයි රස. දැන් තියෙන්නේ අපිට මේක බේක් කරගන්න. oven එක මම ප්‍රීහීට් වෙන්න දානවා. ඉතින් ඔයාලවත් එක්කව කරගෙන හදාගත්ත පාස්ටා එක තමයි මේ. දැන් oven එක 300 ෆැරන්හයිට් වලට ප්‍රීහීට් වෙලා තියෙන්නේ. දැන් මම හදාගත්ත පාස්ටා එක oven එකට දානවා. දැන් මේ බලන්න පාස්ටා එක හොඳට බේක් වෙගෙන එන්නේ. තාම මදි. ඉතින් මේ බලන්න හොඳට බේක් වෙලා තියෙන්නේ. හොඳට උඩ ගෝල්ඩන් බ්‍රවුන් වට තියෙනවා. දැන් ඇති මම දැන් oven එකෙන් බා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාස්ටා එක හදාගත්තේ. මේ බලන්න හොඳ ලස්සනට ඇවිත් තියෙනවා. චීස් ටික ගානට බේක් වෙලා. ඔකට ගොඩාක් චීස් කර ගන්න එපා. මෙන්න මේ ගානට ගන්න. ඉතින් මේක උණුවෙන් කන තරමට තමයි රස. ඉතින් මම ඔයාලවත් එක්කව කරගන්නම්කෝ කන්න. බලමුකෝ කාලා රස කොහොමද කියලා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම්
ඔයාලා මගේ channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment කරලා යාළුවෝ අතර share කරලා මගේ channel එක මතක ඇතුව subscribe කරන්න. මාළම රහත්. චීස් ගතියත් හොඳට තියෙනවා. දැන් ඔයාලා මේකට චීස් දාගත්තේ මම අර දැම්ම 4 චීස් සෝස් එකයි ඇල්ෆ්‍රෙඩෝ සෝස් එකයි ඔයාලා කැමති නම් විතරක් දාගන්න හොඳේ. මේකට මසරෝඩා චීස් එක දැම්මහම ඇති. ඉතින් මගේ පාස්ටා වීඩියෝ එක බැලුවට ඔය කට්ටිය සියලු දෙනාටම බොහොම ස්තුතියි. ආයෙත් රසවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරන්න. Thank you for watching my video. See you next time.